ඇයි ඔයාද වැඩට යන්න නැහැ කියලා කිව්වේ? වැඩ නැතුව නිකන් යන්න මට පිස්සු නෑ. වැඩ නැහැ? මේ ළඟදිනේ හෝටලේ හදන්න පටන් ගත්තේ. තව කරන්න වැඩ තියෙනවා. ඒ වුණාට අයිතිකාර මහත්තයා වැඩ නැවතුවා. සල්ලි ප්‍රශ්නයක් නිසා. ඉක්මනටම පටන් ගනි විනේද? ඒවයිති මට කියන්න බෑ කුසුමේ. මදේ? සල්ලි ටිකක් ඉතුරු කරගන්න කියලා හිතුවා. ඔයා මොනවද කියන්නේ? අපි නිරාශගෙනුත් අහලා බලමු. ඒක මට හිතුණා පසිදු ගැන හොඳට හොයලා බලන්න ඕනි කියලා. මොකද දවසක් මට මගේ යාළුවෙක් කතාවක් කිව්වා. ඒක ඇත්ත නැත්ත හොයලා බලන්න ඕනේ. ඒ කිව්වේ? මේ පසිදු කවුද ගෑනු ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබිච්ච කතාවක්. ඒවා ඉස්සර දේවල් වෙන්න ඇති. දැන් එහෙම දෙයක් නැතුව ඇති. ඒකනේ අපේ දුවගෙන හැව්වේ. දැන් නැති වුණාට තිබුණා නම් ඒක නැවතුනේ කියලා අපි හොයන්න ඕනේ. නිකමටත් ඔය නැති වෙච්ච දේවල් අහපුව පටන් ගත්තොත් ඒකෙන් මගේ දුවනේ දුක් විඳින්නේ. එහෙමනම් අපිට දැන් මේගොල්ලන්ට වචනයක් දෙන්න බැරි වෙයි. ඔය වගේ දේවල් වලට ඕනෑවට වඩා ඉක්මන් වෙන්න හොඳ නැහැ. අපි කල්පනාවෙන් වැඩ කරමු. ඉතින් ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ අපි දෙන්න මෙන්න මේ වැව්බන් ටිකට ආවා. මේ විදිහට අමාව හොයාගෙන යනකොට අපේ අම්මලා තාත්තලා මං ගැන මොනා හිතයිද? මට කියනවා අකමැතිට මං ආව බලන්න එනවද? නෑ පසඳු. මම අකමැති නැහැ. මට අනිත් කයින් වැඩක් නෑ. මට ඔයා කියන්න. ඔයා කැමතිද මට ආදරය කරන්න? අපි බොහොම දුප්පත් පසඳු. ඒක මම දන්නවා. මං ඇහුවේ ඔයාට පුළුවන් ද මට ආදරය කරන්න කියලා. ඔයා අපේ තාත්තගෙන් අහන්න. හරි. මං තාත්තෙන් අහනවා. මමට ආදරයද කියන කිසි. ඔයා මාව කවදාවත් අමතක කරන්නේ නැද්ද? නෑ තරුකා. කවදාවත්ම නෑ. කියන්න මට ආදරේද කියලා. ඔව් පසඳු. මම ඔයාට ආදරේ. ජීවිතේ කිසිම දවසක මම වෙනස් වෙන්නේ නැහැ තාරුකා. මම දැන් හරිම වාසනාවන්තයි කියලා මට දැනෙනවා පසඳු. අපි යමු අපේ ගෙදර. ඔන්න ඔහමයි උනේ නෙළු. ඒක හීනයක් වුණාට ඔයා ඒ හීනට කැමති නේද? ඒකනේ උදේම මාව මෙතනට එක්කන් ආවේ. මං ඒ හීනට ආදරේ. උදේම මෙතනට ආවේ පසින්තාව මෙතන ඉන්නවද කියලා බලන්නද?
ඒක හීනකින් මිසක් කවදාවත් හැබැයි නම් වෙන එකක් නැහැ නෙළුම්. එහෙම දෙයක් වෙනාට ඔයාගේ යටිහිත කැමති. ඒකයි ඔයා ඊයරා එහෙම හිවෙන් දැක්කේ. පසින්දු ගැන මටත් තොරා මගේ හිත හිතනවා. එයා මට දවසට කීප වතාවක්ම මතක් වෙනවා. පසින්දු ඔයාට ලොකු වැඩක් කරලා ගිහින් තියෙන්නේ. එයා ලොකු වරදක් කරලා ගියේ. එයා මගේ හිතට එයා ඇතුළු කරලා ගියේ. වැරදි කරපු කට්ටියට දඬුවම් දෙන්න ඕනේනේ. අපි ආව මෙහෙට ගෙන්නලා ලොකු දඬුවමක් දෙමු. එයා ආපහු කවද එයිද? නේ? අපි ළඟ නම්බර් එක තියෙන්නේ. අපි කෝල් එකක් දෙමු. අද කතා කරමුද? හරි. එන ඔයා ගෙදරට ගිහින් එන්න. එහෙමනම් අපි යමු. පුතා ඔයා නිරාශ ගැන මොකද හිතන්නේ? මං හිතුවට වඩා නම් අතන නිරාශ හම්බුනේ. ඔයා ඇත්ත එක කතා කළානේ. ඒකයි මම මෙහෙම අහන්නේ. කොහොමද යාගේ අදහස්? හැබැයි ආ බොහොම සෑහලුවෙන් හිතන කිසිම බරපතලක් නැති ළමෙක් කියලා නම් මට පේනවා. පුංචි කාලේ ඉඳලා ජීවිතේ කිසිම බරක් නැතුව හැදිච්ච ළමෙක්නේ. අම්මලගේ ළඟම යාළුවෝ නේද? ඔව් පුතා. ඔයයි නංගි පුංචි කාලේ ඉඳලා ලයිට් ඩංකලව අපි ළඟින්ම ආශ්‍රය කළා. ඒක නෙවෙයි. ඔයාට නිරාශව ගැලපෙනවා කියලා අපිට හිතෙනවා. ඔන්න. අම්මලා ඉතින් හදන්නේ මාව අමාරුවේ දාන්න. මේ නිරාශ හොඳයි තමයි. ඉතින් එහෙම කියලා අම්මලා මාව අමාරුව දාලා හරියන්නේ නැහනේ. දැන් ඕකෙන් මේකෙන් වෙන්නේ අම්මලාගේ ඉතින් හිතවත්කම නැති වෙන එක. හොඳයි. අපි ඒ ගැන පස්සේ කතා කරමුකෝ. පස්සෙවත් අම්මේ ආයෙ නම් මගෙත් එක්ක ඒ ගැන කතා කරන්න එපා.